ඔයා දන්නවද මෙන්න මේ අදහස් ඉංග්‍රීසි වලින් කියනවා. මට නිදා ගන්න හිතෙනවා, මට මොන හරි කන්න හිතෙනවා, මට එළියට යන්න හිතෙනවා, මට ෆිල්ම් එකක් බලන්න හිතෙනවා. අන්න ඒ වගේ යම්කිසි ක්‍රියාවක් කරන්න හිතෙනවා කියද්දි අපිට භාවිතා කරන්න පුළුවන් ලේසිම පැටර්න් එක තමයි I feel like plus verb එක ing ස්වරූපයෙන් තියෙන ස්ට්‍රක්චර් එක. හරි. දැන් ඔයා ස්ට්‍රක්චර් එක දන්නවා. එහෙනම් අපි වාක්‍ය කිහිපයක් හදලා බලමු. මට නිදා ගන්න හිතෙනවා. අපිට කියන්න පුළුවන් I feel like දැන් අපි verb එක තියන්න ඕන ing ස්වරූපයෙන් අපි නිදිනවාට කියන්නේ sleep. ඒ verb එකට අපි ing එකතු කරාම sleeping වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් I feel like sleeping. ඒ කියන්නේ මට නිදා ගන්න හිතෙනවා. මට මොන හරි කන්න හිතෙනවා. I feel like verb එක ing ස්වරූපයෙන් තියන්නේ අපි කනවට කියන්නේ eat. දැන් අපි eat කියන එක ing ස්වරූපයෙන් තියන්න ඕනේ. එහෙනම් eating අපිට කියන්න පුළුවන් I feel like eating something. දැක්කද? හරිම ලේසි. එහෙනම් අපි තව උදාහරණ කිහිපයක් බලමු. මට ෆිල්ම් එකක් බලන්න හිතෙනවා. අපිට කියන්න පුළුවන් I feel like දැන් අපි බලනවාට නැත්නම් නරඹනවාට කියන්නේ watch. අපි ඒකට ing දාන්න ඕනේ. එහෙනම් ඒක watching වෙනවා. එහෙනම් අපි කියමු I feel like watching a film. එහෙනම් මේක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? මට එළියට යන්න හිතෙනවා. එළියට යනවා කියන අදහස අපිට ගන්න පුළුවන් go out කියන phrasal verb එකෙන්. ඒකටත් අපි ing එකතු කරන්න ඕනේ. එතකොට මේ phrasal verb එක වෙනවා going out. එහෙනම් දැන් ඔයාලට පුළුවන් හදලා දාන්න පහළ තියෙන comment box එකෙන් මට එළියට යන්න හිතෙනවා කියලා. ඒකටත් ඔයාලට පුළුවන් I feel like ඉතුරු ටික ඔයාලා හදලා දාන්න. මේ වගේ තවත් ලස්සන පාඩම් ඉගෙන ගන්න කැමති නම් follow for more.